ක්‍රිකට් කියන්නේ මහත්මාවරුන්ගේ ක්‍රීඩාව. ඉතින් සුපෝ අපි අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ ක්‍රිකට් පිටිය තුළදී මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්මා ගුණය පිළිඹුණු අවස්ථා කීපයක් ගැන. වැඩි කතා නැතුව අපි ඉක්මනට යමු වීඩියෝ එකට. මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්මා ගුණය ගැන කතා කරන්නේ මුලින්ම අපේ මතකයට එන චරිතයක් තමයි කුමාර සංගක්කාර. අපි මුලින්ම කියන්නේ සංගම් මේ වගේ මහත්මා ගුණය ප්‍රදර්ශනය කළ අවස්ථාවක් ගැන. මේ සිදුවීම සිද්ධ වුණේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර. ශ්‍රී ලංකාවේ පැවැත් වූ තරගයක් අතරතුරයි. ඒකෙදී ස්ටුවර්ට් බ්‍රෝඩ් එවූ පන්දුවකට කඩුව රකින්න අතට උඩ පන්දුවක් ඇදී යනවා. නමුත් කඩුව රකින්න ආවත් පන්දු යවන්නාවයි. එය උඩ පන්දුවක් ලෙස ඉදිරිමත් කරන්න පෙර ආතුවම සංගම් කඩුල්ලෙන් ඉවත් වෙනවා. ඒ තමයි නියම සංගක්කාර. ඔහු මේ දේ සිදු කරපු එකම අවස්ථාවක් මෙය නෙවෙයි. සංග අදටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නියම මහත්මයෙකුසේ සැලකෙන්නේ ඒ නිසායි. මේ සිදුවීම සාමාන්‍ය තරගයක සිදුවන දෙයක් නම් නෙවෙයි. නමුත් ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරිතම නායකයෙක් වන මාව නටපත්තු මේ ක්‍රියාව නිසා මුළු මහත් ලෝකයේම ගෞරවයට පාත්‍ර වුණා. ඒ 2004 වසරේදී තරුණගිරි දඹුරු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයකදී මෙහිදී හඹායමේ ඉනිම ක්‍රියාත්මක කරමින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රහාරාත්මක ප්‍රතිකාරී ඇන්ඩ්‍රු සයිමන්ස් කුමාර් ධර්මසේනගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවන බව විනිසුරු තීරණය කරනවා. නමුත් අනෙක් විනිසුරුවරයා සහ මාවන් පන්දුව පාදයේ වැදීමට පෙර පිටේට වදින බව දකිනවා. මේ නිසා මාව දැවී ගිය බව තීරණය කර පිටිකරුව නැවතත් පිටට ගෙන්වීමට කැමැත්ත පළ කරනවා. එවකට මෙවැනි අවස්ථාවල දෙවන විනිසුරුට යොමු කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. එම නිසා මාවන් සිදු කළ මෙම ක්‍රියාව ලොව පුරා ක්‍රිකට් විචාරකයෙකුගේ පැසසුමට ලැබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයේ මතකයෙන් මැකිය නොවන චරිතයක් තමයි ඇඩම් ගිල්ක්‍රිස්ට් කියන්නේ. මොකද 2007 ලෝක කුසලානය අපේ මුදලාගත් චරිතය තමයි ගිල්ක්‍රිස්ට්. නමුත් මේ කියන්නේ නම් ඔහු ක්‍රීඩාවේ මහත්මා ගුණය ආරක්ෂා කරපු අවස්ථාවක් ගැන. ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරගයකදී අලවේන්ද්‍ර සිල්වා යව් පන්දුවකට ඔහු එල්ලකට පහරක් කඩුව රකිමින් සිටි කුමාර සංගක්කාර උඩ පන්දුවක් ලෙස රැක ගන්නවා. නමුත් විනිසුරු පන්දුව පිටේ නොගැටුණු බවට සංඥා කරනවා. නමුත් පිටේ පන්දුව ගැටුණු බව හොඳාකාරවම දන්නා ගිල්ක්‍රිස්ට් විනිසුරු තීරණය නොකර ක්‍රීඩාගාරය වෙත ගමන් කරනවා. මෙය ගිල්ක්‍රිස්ට්ගේ මහත්මා ගුණයට තිබෙන හොඳම නිදසුන. ඉම්රාන් ખાන් කියන්නේ පාකිස්තානයේ බිහි වූ විශිෂ්ටතම නායකයෙක්. පාකිස්තානයට එදින ලෝක කුසලානයක පහස විඳීමේ අවස්ථාව හිමි වුණේ ඔහුගේ නායකත්වයේ යටතේ. අපි මේ කතා කරන සිදුවීම වුණේ 1989 වසරේදී. ඒ ඉන්දියාව සමග පැවති තරගයකයි. ලාහෝරෙහි පැවති මේ තරගයේදී වකා යුනිස්ගේ පන්දුවක් හමුවේ පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියානු ක්‍රිකට්කරු ශ්‍රීකාන්ත් කඩුල්ල මුවා කිරීමේ වදට දැවී යන බව විනිසුරු තීරණය කරනවා. නමුත් ශ්‍රීකාන්ත් කියා සිටියේ පන්දුව පිටේහි දැවටුණු බවයි. නමුත් අද මේ විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ ක්‍රමවේදයක් නොතිබූ එදා ශ්‍රීකාන්ත් කඳුළු සරමින් පිටියේ නිවත්ව යනවා. එහෙම් පාකිස්තාන නායක ඉම්රාන් ખાન ඔහුට නැවත පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දෙනවා. ඉන්දියා පාකිස්තාන දේශ සීමා ගැටලුව උත්සාහව තිබූ සමයක ඉම්රාන් ખાන්ගේ මෙම ක්‍රියාව බොහෝ ක්‍රීඩා විචාරකයන්ගේ පැසසුමට ලක් වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලෝක පූජිත ක්‍රීඩකයෝ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කළේ. මේ වගේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය ආරක්ෂා කළ ක්‍රීඩකයෝ ගැන ඔයත් දන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න. එහෙනම් මේ වගේම තවත් දස්න වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. විකටම අපිත් එක්ක රැඳී